වෙල්කම් ටු PC Well. අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද මගේ ස්ටුඩියෝ එක රුපියල් 2000කට වැඩිය අඩු මුදලින් හදාගත්තේ කියලා. ඉතින් ඔයගලන්ට පුළුවන් ලෝ බජට් එකකින් ඔයගේ ස්ටුඩියෝ එක ලස්සන කරගන්න. ඉතින් මම වගේ ඔයගලන්ට ලස්සන කරගන්න ඕන නම් මාව subscribe කරලා like කරලා comment කරලා share කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් කොහොමද මගේ ස්ටුඩියෝ එක හදාගත්තේ කියලා බලන්න. ඉතින් guys මම මේකට ග්‍රේ කලර් බිත්තියට ගන්න හිතනවා. ඉතින් මම මේකට ග්‍රේ කලර් ගන්නවා. ඉතින් ඔයගලන්ටත් මේ මිලිලීටර් මම ගත්තේ මිලිලීටර් 500ක්. ඔයගලන්ට මිලිලීටර් 500ක් ගන්න පුළුවන් රුපියල් 700ට. ඒ වගේම ලීටරයක් ගන්න පුළුවන් 1200ට. ඉතින් මේ වගේ පුංචි මුදලට මම බිත්තිය පාට කර ගන්නවා. ඉතින් ඔයගලන්ට පුළුවන් පුංචි මුදලකින් බිත්තිය පාට කරගන්න. ඔයා තාම මාව subscribe කරලා නැද්ද? එහෙනම් දෙන්න පල්ලේ තියෙන subscribe button එක click කරලා bell එක all දාගෙන තියාගන්න. එහෙනම් share කරලා comment කරලා like කරලා යන්නත් අමතක කරන්න එපා. Hello guys, ඉතින් මම මේ විදිහට තමයි බිත්ති වල තින්ත ටික ගාගත්තේ. ඉතින් තින්ත ටික ගාලා ඉවරයි. දැන් ඊළඟට අපි බලමු මොකද්ද මම කරන wall decoration එක. හරි ඉතින් guys මම ඉතින් තින්ත ටික ගාලා ඉවරලා මම ගත්තා curtain එක එල්ලන්න. ඉතින් මම curtain එක එල්ලන ගමන් තමයි ඉන්න වලන පේනවා. ඉතින් ජනල් තුනක් තියෙනවා. ඒ ජනල් තුනටම හරියනවා මම දොරෙද්දක් ජනරේද්දක් ගත්තා. මේ ජනරේද්ද එල්ලන ගම තමයි තියෙන්නේ. ඒ ජනරේද්දට ඇන ගන්න. ඔයාලට පේනවා ඉතින් ඇන ගහලා ජනරේද්ද එල්ලනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ ජනල් එකක් තියෙනවා නම් කම්බරේට මේ වගේ කර්ටන් එකක් දාලා ලස්සන කරගන්න පුළුවන්. ඉතින් guys මට මේකට මේ සතයක්වත් වේදන් වුණේ නැහැ. මොකද ගෙදර තිබ්බ පරණ කර්ටන් එකක් තමයි මේකට පාවිච්චි කරගත්තේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ගෙදර තියෙන පරණ කර්ටන් එකක් ජනරේටර් පාවිච්චි කරන්න. ඒතකොට ඔයගලන්ට කීයක්වත් වේදන් වෙන්නේ නැහැ. ඊළඟට guys ඉතින් මම ලයිට් දෙකක් ගත්තා. ඉතින් පාටවල් දෙකකින් ඔතන තියෙන එක පාටක් රෝස පාට, අනිත් එක සුදු පාට. ඉතින් ඕකට මම ස්ටෑන්ඩ් එකක් ගහගත්තා. ඔක බිම මේව කරන හින්දා ඉතින් බලන්න ඔයගලන්ට අන්තිම ලුක් එක බලා ගන්න පුළුවන් මේක ලස්සනටම. ඔයාලා බලන්න ඇති මම බිත්තියට ඇන ගහන්න කියලා. ඉතින් මම මේ බිත්තියට ඇන ගහන්නේ wall rack එකක් හයි කරන්න. ඉතින් මම wall rack එකට මට සාමාන්‍යයෙන් ගම් එකට විතරයි වීදන් උනේ. මොකද මම තනිකරම ගෙදර තිබ්බ දේවල් වලින් මම මේ wall rack එක හදාගන්න පාවිච්චි කරගත්තා. ඉතින් මම wall rack එක පාවිච්චි කරේ cardboard වලින්. ඉතින් cardboard paper tissue මේ පාවිච්චි කරලා තමයි මම rack එක හදාගත්තේ. ඉතින් ඕගලන්ට පුළුවන් ගෙදර තියෙන cardboard අනම් මනම් වලින් මොන හරි rack එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට මම අන්තිමට පෙන්නන්න ලස්සනට. ඉතින් අපේ ගෙදර තිබ්බ sticker papers. ඉතින් sticker papers වලින් මම wall rack එක සුදු කරගත්තා. ඉතින් ඕගලන්ට පුළුවන් මොනවා හරිම කරලා එක්ක paint කරලා හරි කමන්නේ ලස්සන කරගන්න. එතකොට මේකට මට කීයක්වත් වේදන් වුණේ ගම්මකට රුපියල් 60ක් 160ක් වේදන් වුණා. ඉතින් එච්චරයි මට වේදන් වුණේ මේකට. ඉතින් guys මට ඔයගලන්ට කියන්න කරනානේ ඔය දිනනේ ලයිට් එක රෝස පාට සිදු පාට මම කලින් කිව්වේ
ඒකට මට වියදම් ඉච්ච මුදල කියන්න බැරුණානේ. ඉතින් මට මේ දෙකටම ගියේ 380ක් තමයි මේ දෙකටම වියදම් වුණේ. ඉතින් එක ලයිට් එක 190ක් වුණා. ඉතින් ඒ විදිහට තමයි මම ඒක ගත්තේ. අන්තිමට පේනනේ වෝල් ට්‍රැක් එක. වෝල් එක ඉතින් මම කලින් තිබ්බ බඩ් එක අහුර ගන්නවා. හෙලෝ ගයිස්, ඉතින් මම මගේ ස්ටඩි සෙටප් එක හදලා ඉවරයි. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ ස්ටඩි සෙටප් එකේ ෆයිනල් ලුක් එක. හරි. ඉතින් ඔයගලම තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ෂෙයා කරලා නැත්නම් කමෙන්ට් කරලා නැත්නම් ලයික් කරලා නැත්නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා යන්නත් අමතක කරන්න එපා.